කොරියට කියන්නේ හංගර් කියලා. කොරියානු විභාගයට මුහුණ දෙන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕනි පාස්පෝර්ට් එක ඕනි. එතකොට ඔයාලා අවුරුදු 18ක් 39ක් අතර වෙන්න ඕනි. ඊගා මූලික සුදුසුකම තමයි වර්ණාන්තතාවය සමත් වෙන්න ඕනි. ඒ කියන්නේ ඔයාලට වර්ණාන්තතාවය තියෙනවා නම් කොරියානු භාෂා විභාගෙට පෙනී හිටින්න බෑ. ඒ දේවල් තමයි මූලිකම දේවල්. ඒ දේවල් දැනගෙන ඊට පස්සේ ඔයාලා කොරියානු භාෂාව ඉගෙන ගන්නවා. කොරියානු භාෂාව ඉගෙන ගන්න නම් මූලික වශයෙන් කොරියානු කෝඩිය දැනගෙන ඉන්න ඕන. කොරියානු කෝඩියට කොරියන් භාෂාවෙන් හංගර් කියලා තමයි කියන්නේ. කොරියානු කෝඩිය අක්ෂර 40කින් සමන්විතයි. කොරියානු කෝඩිය අක්ෂර 40කින් සමන්විතයි. ඒක කෝඩිය අක්ෂර 40 ස්වර 21ක් සහ ව්‍යංජන 19ක් විදිහට කොටස් දෙකකට බෙදෙනවා. ඒක මෙතන ඉඳන් එහාට කරගෙන යන්න. කෝඩිය අක්ෂර ගාන 40යි. ඒක කොටස් දෙකකට බෙදෙනවා. ස්වර සහ ව්‍යංජන විදිහට. ස්වර ව්‍යංජන කොරියානු කෝඩියට කියන්නේ හංගර් කියලා. කෝඩිය අක්ෂර ගාන 40යි. ඒ 40 කොටස් දෙකකට බෙදෙනවා ස්වර සහ ව්‍යංජන විදිහට. ස්වර ගාන වෙන්නේ 21යි. ඒක වරහන් අතර මෙන්න 21ක් විදිහට දාලා ගන්නවා. ව්‍යංජන 19ක් තියෙනවා. ව්‍යංජන 19යි. ඊගාවට මේ ස්වර ආයි කොටස් දෙකකට බෙදෙනවා. ස්වර කොටස් දෙකකට බෙදෙනවා. මූලික ස්වර ගාන මූලික ස්වර 10යි. සංයුක්ත ස්වර තමයි ඊගාව කොටස. සංයුක්ත සංයුක්ත ස්වර ගාන 11යි. ඊගාවට ව්‍යංජන කොටස් දෙකකට බෙදෙනවා. මූලික ව්‍යංජන සහ ව්‍යුත් ව්‍යංජන වශයෙන්. මූලික ව්‍යංජන තියෙනවා 14ක්. ඒක වරහන් ඇතුලේ 18 දානවා. ද්විත්ව ව්‍යංජන තියෙනවා 5ක්. මේක තමයි ගෲප් සටහන් වශයෙන් තමයි දෙන්නේ. කොරියානු කෝඩියට කොරියානු භාෂාවෙන් කියන්නේ හංගර් කියලා. කොරියානු කෝඩිය අක්ෂර ගාන 40යි. ඒ අක්ෂර ගාන මූලික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ස්වර සහ ව්‍යංජන වශයෙන්. ස්වර 21ක් තියෙනවා. ව්‍යංජන 19ක් තියෙනවා. ඊට පස්සේ ස්වර 21 ආයි කොටස් දෙකකට බෙදෙනවා. මූලික ස්වර 10යි. සංයුක්ත ස්වර 11යි විදිහට. ඊට පස්සේ ව්‍යංජන 19 ආයි කොටස් දෙකකට බෙදෙනවා. මූලික ව්‍යංජන 14යි. ද්විත්ව ව්‍යංජන 5යි. ඒ ටික පැහැදිලිද? එතනින් පස්සේ තමයි ඊට පස්සේ මේක හඳුන්වා දෙනවා එකින් එකට. මේ රූප සටහන තියාගන්න පුළුවන්.